අයිබෝන් හැමෝටම. එතකොට මේ අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලගේ A level syllabus එකේ තියෙන මේ 11 වෙනි පාඩමේ කියන්නේ අන්තිම පාඩමේ පදාර්ථය හා විකිරණ. හරිද? ඒ පාඩමේ කොටසක් තියෙනවා අංශු භෞතික විද්‍යාව කියලා. අන්නේ අංශු භෞතික විද්‍යාව කියන කොටස ඉවර කරගන්න තමයි හදන්නේ. මේ අංශු භෞතික විද්‍යාව කියන කොටසෙන් මේ ෆිසික්ස් පේපර් එකේ පසුගිය අවුරුදු 6-7ෙම මේ අනිවාර්ය විෂයක් තිබිලා තියෙනවා. ඉතින් අන්න ඒ MCQ එක ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක බලුවොත්. හරියට අන්තිම වෙනකන් පිළිවෙලට බලන්න අවධානය. හරි. එහෙනම් වැඩි කතන්දර ඕනේ අපි කෙලින්ම වීඩියෝ එකට යමු. එතකොට මේ අංශු භෞතික විද්‍යාව කියන කොටස කතා කරද්දී ඇත්තටම මේකදී අපි කතා කරන්නේ පදාර්ථය හැදිලා තියෙන කුඩාම අංශු ගැන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි දැන් මොකක් හරි එකක් කඩාගෙන ගියොත් ඒ කියන්නේ කොටස් වලට කඩාගෙන ගියොත් හරිද? උදාහරණයක් විදිහට මේසයක් ගන්න. දැන් මේසය කොටස් වලට කඩුවොත් අපිට මේසේ කකුල් 4යි මේස ලෑල්ලයි විදිහට කඩන්න පුළුවන්. ඊට පස්සේ ඒ ලී මේසය අපි මැෂින් එකකට දාලා ලී කුඩු විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ලී කුඩුත් හැදිලා තියෙනවා දන්නවා ඒවා කාබන් පරමාණු ප්‍රධානව තියෙන විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඒක කාබන් පරමාණුවට අපිට කඩන්න පුළුවන්. කාබන් පරමාණුව ගත්තට පස්සේ කාබන් පරමාණුවත් හැදිලා තියෙන්නේ මොනවද? උපපරමාණුක අංශු වලින්. ඒ කියන්නේ නියුට්‍රෝන, ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන වලින්. හරිද? එතකොට ඒවට ආයෙ කඩන්න පුළුවන්. ඒ විදිහට කඩාගෙන යද්දී දැන් වර්තමානයේ හොයාගෙන තියෙනවා. වර්තමාන විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේක තවත් කුඩා අංශු වලට කඩන්න පුළුවන් කියලා. ඒ කියන්නේ උපපරමාණුක අංශු වලටත් වඩා කුඩා. අපි ඒව ගැන තමයි මේකෙදි මේ පාඩමේදී කතා කරන්නේ. හරිද? එතකොට ඔය කොටස් වලට අපි කියනවා මේ පදාර්ථයේ මූලික අංශු කියලා. හරිද? මොනවද? මූලික අංශු කියලා අපිට ගන්න පුළුවන්. මූලික අංශු. හරි. මූලික අංශු. එතකොට මූලික අංශු කතා කරද්දී හරි මේ මූලික අංශු ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. හරි. එකකට කියන්නේ ෆර්මියෝන කියලා. ෆර්මියෝන. අනිත් එක බෝසෝන. ෆර්මියෝන සහ බෝසෝන කියලා මේ මූලික අංශු ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ෆර්මියෝන සහ බෝසෝන. හරි. මේ ෆර්මියෝන සහ බෝසෝන ගත්තට පස්සේ මේ බෝසෝන්ස් කියන එක නම් අපි ඇත්තටම ෆිසික්ස් සිලබස් එකේ ලොකුවට කතා වෙන්නේ නැහැ. හැබැයි ෆර්මියෝන කියන එක ගැන ටිකක් දැනගන්න ඕනේ. මහා දෙයක් නෙවෙයි. ඒ කියන්නේ MCQ කොට දාගන්න මෙච්චර මාර දේවල් දැනගන්න ඉන්න ඕනේ නැහැ. සිලබස් එකේ චුට්ටයි. හරි. එතකොට ෆර්මියෝන කතා කරද්දී මල්ලි ෆර්මියෝනත් ආයේ ಜಾති දෙකක් තියෙනවා. හරිද? ෆර්මියෝන ಜಾති දෙකක් තියෙනවා. මේකදී ඇත්තටම තේරුම් ගන්න දෙයකට වඩා තර්ක කරන දෙයකට වඩා තියෙන්නේ පොඩ්ඩක් මතක තියාගන්න සීන් එකක්. ඒ කියන්නේ වචන ටිකක් මතක තියාගන්න තියෙන්නේ. හරි? ලොකු මාර දෙයක් නැහැ. ෆර්මියෝනත් ආයේ ಜಾති දෙකකට බෙදෙනවා. හරි? ඒ තමයි එකක් ක්වාක්ස් අංශු සහ අනිත් එක ලෙප්ටෝන කියලා. ක්වාක්ස් සහ ලෙප්ටෝන කියලා මේ ෆර්මියෝන කොටස් දෙකකට බෙදෙනවා. හරිද? ක්වාක්ස් සහ ලෙප්ටෝන කියලා මේ ෆර්මියෝන ආයෙත් පාරක් කොටස් දෙකකට බෙදෙනවා. හරිනේ? එතන හරියට කියන්නේ මොනවද ගත්තේ? මූලික අංශු කියන ඉතා ගොඩ අංශු වලින් තමයි පදාර්ථය හැදිලා තියෙන්නේ. මේ මූලික අංශු කොටස් දෙකක් තියෙනවා ෆර්මියෝන සහ බෝසෝන කියලා. ඒකිනුත් ෆර්මියෝන කියන එක ආයෙත් කොටස් දෙකකට බෙදෙනවා මොනවද? ක්වාක්ස් අංශු සහ ලෙප්ටෝන විදියට. හරිද? ක්වාක්ස් අංශු සහ ලෙප්ටෝන විදියට. හරි. එතකොට මේ වගේ ක්වාක්ස් අංශු කියන ඒවා කතා කරද්දී හරි ක්වාක්ස් අංශු කියන ඒවා කතා කරද්දී ක්වාක්ස් අංශු ප්‍රධානව 6ක් තියෙනවා. අර දැනගෙන ඉන්න ඕනේ ක්වාක්ස් අංශු. ඒ 6 තමයි හරිද? ඒ 6 තමයි මෙන්න මේවා. මේක පරම්පරා 3ක් යටතේ තියෙනවා. ඒ කියන්නේ කොටස් 3, ಜಾති 3ක් තියෙනවා. හරි? පරම්පරා කොටස් 3ක් යටතේ තියෙන්නේ 1 2 3 කියලා. හරි? පරම්පරා 3ක් යටතේ තියෙන්නේ අපි මේවා සලකනවා මේ අප්ක්වාක්. එකක් අප්ක්වාක්. ඒක මේ පරම්පරාවේ තව එකක් තියෙනවා ඩවුන් ක්වාක් කියලා. අප්ක්වාක් ඩවුන් ක්වාක්. දෙවන පරම්පරාව වෙනවා මල්ලි චාම් ක්වාක් සහ ස්ට්‍රේන්ජ් ක්වාක් කියලා.
ජාති දෙකක්. තුන්වෙනි පරම්පරාව වෙනවා top quark සහ bottom quark කියලා ජාති දෙකක්. ඔන්න ඔය විදිහට quark අංශු 6ක් තියෙනවා. හරිද? quark අංශු 6ක් තියෙනවා. මේ quark අංශු 6ේ ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මෙන්න මේ උඩ තුන් දෙනා. මෙන්න මේ උඩ තුන් දෙනා. ඒගොල්ලෝ සැලකුවට පස්සේ ඒගොල්ලෝගේ ආරෝපණය තියෙනවා මල්ලි ධන 3න් 2ක්. උඩ තුන් දෙනාගේ ආරෝපණය ධන 3න් 2යි. යට දෙන්නගේ ආරෝපණය ඍණ 3න් 1යි. හරි? ධන 3න් 2ක් සහ ඍණ 3න් 1ක් කියන විදිහට මේ දෙන්නගේ ආරෝපණ දෙක වල චුට්ටක් දැනගෙන ඉන්න ඕන. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳන් මේ පැත්තට යනකොට මෙන්න මේ දිශාවට යනකොට කියන්නේ මේ පළවෙනි පරම්පරාවෙන් දැන් තුන්වෙනි පරම්පරාවට යනකොට මේගොල්ලෝගේ ස්කන්ධය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙනවා. හරිද? ස්කන්ධය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙනවා කියලා කියන්නේ මොකක්ද වෙන්නේ? ඔයාලා දන්නවා E = mc වර්ග ගන්නවා. ස්කන්ධය වැඩි කෙනෙක් ගාව තියෙන ශක්තිය වැඩි. E = mc වර්ගෙන් තියෙන අයින්ස්ටයින්ගේ සමීකරණය. E = mc වර්ග ගන්න ස්කන්ධය වැඩි කෙනෙක් ගාව තියෙන ශක්තිය වැඩි. ශක්තිය වැඩි කෙනෙක්ගේ ස්ථායීත්වය මොකක්ද? ශක්තිය වැඩි කෙනෙක්ගේ ස්ථායීත්වය අඩු. ඒ කියන්නේ මේ දිශාවට ස්කන්ධය වැඩි වෙනවා කියලා කියන්නේ ඒ පැත්තට ස්ථායීතාවය අඩු වෙනවා කියන එක. ඒතකොට මොකක්ද ස්කන්ධය වැඩි කියලා කියන්නේ ශක්තිය වැඩි වෙනවා ඒ පැත්තට යනකොට. ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ ස්ථායීතාවය අඩු වෙනවා කියන්නේ. හරිනේ. මහා දේවල් ටිකක් නෑ දැන් quarks ගැන යටතේ දැනගෙන ඉන්න. හරිද? මොනවද තියෙන්නේ? quarks ගත්තට පස්සේ quarks අංශු 6ක් තියෙනවා. හරිද? ඒ 6 තමයි මොනවද? මේ ටික නේද මතක තියාගන්න. up quark, down quark, charm quark, strange quark, top quark සහ bottom quark. හරිද? ඕම 6ක් තියෙනවා. ඒක මතක තියාගන්න පුළුවන්. මේ පැත්තේ උඩ යට up down, මේ පැත්තේ ඒත් උඩ යට top bottom. හරි? මෙතන තියෙනවා charm quark එක. charm quark එක ඊට අමතරව strange quark එක. මම දිනා ඒක. හරි? එතකොට උඩ යට up down දකුණු පැත්තේ top bottom මේ උඩ යට ඊට පස්සේ charm strange cs තියනවා මැද. හරි? ඒක මතක තියාගන්න. එහෙම ලොකු සීන් නෑ. හරිද? එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මේගොල්ලෝගේ ආරෝපණය මේ up quark, charm quark සහ top quark කියන තුන් දෙනාගේ ආරෝපණය ධන 3න් 2යි. down quark, strange quark සහ bottom quark කියන තුන් දෙනාගේ ආරෝපණය ඍණ 3න් 1යි. හරිද? එතකොට quarks අංශු 6 ගැන ඔය ටික දැනන් හිටියනම් ඇති. වෙන ඇත්තම දැනගන්න දෙයක් නෑ සිලබස් එක. මේ ටික දැනගෙන ඉන්න එක ප්‍රමාණවත්. හරි. ඊළඟට අපි කතා කරමු මොනවා ගැනද? ඊළඟට අපි කතා කරමු එන්න මේ ලෙප්ටෝන ගැන. හරි. එතකොට දැන් මෙතෙක් කතන්දරය ආවේ මොනවද? මූලික අංශු කියන්නේ පදාර්ථය හැදෙමින් චූටිම අංශු જાති දෙකක් තියෙනවා කියව ෆර්මියෝන සහ බෝසෝන. මේ ෆර්මියෝන වල quarks සහ ලෙප්ටෝන විදිහට තව කොටස් දෙකකට මේ කැඩුවා. quarks ගත්තට පස්සේ quarks අංශු 6ක් තියෙනවා. ඒ 6 තමයි මේ තියෙන්නේ. ඒ වගේ ආරෝපණ දෙක හොඳට මතක තියාගන්න. හරි. ඔය ටික මතක තියාගන්න නේද? quarks ගැන. හරි. එතන අපි යනවා ලෙප්ටෝන ගැන කතා කරන්න. හරි. එතකොට දැන් quarks අංශු 6 ගැන දන්නවා. හරිනේ. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොනවාද? ලෙප්ටෝන ගැන. හරි. ලෙප්ටෝන කතා කරද්දී ලෙප්ටෝන ප්‍රධාන ಜಾති 6ක් තියෙනවා. ඇත්තටම 6යි තියෙන්නේ. ලෙප්ටෝන 6ක් තියෙනවා. හරිද? ලෙප්ටෝන 6ක් තියෙනවා. ලෙප්ටෝන ගත්තට පස්සේ ඒවත් 6ක් තියෙනවා. ඒවත් පරම්පරා 3ක් යටතේ දෙක ගානේ 3ක් තියෙනවා. මෙන්න මේක. හරි. දෙක ගානේ 3ක් තියෙන්නේ ඒවා. හරි. හරිද? එතකොට ලෙප්ටෝන ගත්තට පස්සේ පළවෙනි ලෙප්ටෝනය තමයි ඉලෙක්ට්‍රෝන වල දන්න එකක්. හරිද? ඉලෙක්ට්‍රෝනය. ඉලෙක්ට්‍රෝනය. අනිත් එක දෙවෙනි එක මූණය කියලා කියන්නේ අපි. මූණ. හරි. මේ පළවෙනි පරම්පරාව, මේ දෙවෙනි පරම්පරාව, මේ තුන්වෙනි පරම්පරාව මේ ඉලෙක්ට්‍රෝනය දන්නවා. මේකට කියන්නේ මූණය කියලා. මූණය. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒකට කියන්නේ අපි ටවෝනය කියලා. ටවෝනය. හරි. ස්පෙලිං කරලා හිතන්න එපා. ටවෝනය කියලා කියන්නේ. හරි. කොහොමද මේ ඉංග්‍රීසි වලින් දෙන්නේ? ඊට පස්සේ හරිද? ඉලෙක්ට්‍රෝනය, මූණය සහ ටවෝනය. ඊට පස්සේ
මේ වගේ නියුට්‍රිනෝ කියලා જાතියක් තියෙනවා මේකේ යටි. හරිද? ඒ කියන්නේ මේ විදියට. හරි. මේකට අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ. ඉලෙක්ට්‍රෝනේ නියුට්‍රිනෝ. ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ. හරි. ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ. මේකට අපි කියන්නේ මෝන නියුට්‍රිනෝ. මෝන නියුට්‍රිනෝ. නියුට්‍රිනෝ වචනේ. හරි. ඊට පස්සේ ටව් එකකට තියෙන නියුට්‍රිනෝවක්. ඒකට අපි කියන්නේ ටව් නියුට්‍රිනෝ. නැත්නම් ටව් නියුට්‍රිනෝ. හරි. ටව් නියුට්‍රිනෝ නැත්නම් ටව් නියුට්‍රිනෝ කියලා කියනවා. හරි. මම කියවනේ මේක තර්ක කරනවට වඩා ඇත්තටම තියෙන මතක තියාගන්න වචන ටිකක් කියලා. හරි. කරන්න දෙයක් නැහැ ඉතින්. හරි. එතකොට දැන් ලෙප්ටෝනත් ගත්තට පස්සේ අංශු හයක් තියෙනවා. මොනවද? ඉලෙක්ට්‍රෝනය, මෝනය සහ තවෝනය. එයාලගේ නියුට්‍රිනෝ. ඒක තුනයි ඇත්තටම මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝනය කොහොමද දන්නවා? මෝනය සහ තවෝනය විතරයි මතක තියාගන්න කියලා තියෙන්නේ. නේ? නියුට්‍රිනෝ කියලා දාන්න තියෙන්නේ අට්ටි ගන්න පස්සේ. ඉලෙක්ට්‍රෝනය, ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ. මෝනය, මෝන නියුට්‍රිනෝ. තවෝනය, ටවෝන නියුට්‍රිනෝ. හරිද? ඔය විදිහට. ඊට පස්සේ හරිද? ඊට පස්සේ මෙයාලගේ ආරෝපණය කතා කරනවා. ඉලෙක්ට්‍රෝන ආරෝපණය කොහොමද දන්නවනේ? ඉලෙක්ට්‍රෝන ආරෝපණයම තමයි මේ දෙන්නටත් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ආරෝපණය අපි සමස්තයගේ ගත්තට පස්සේ ගන්න කීයද? ඍණ 1යි කියලානේ. එහෙනම් මේ දෙන්නගේ ඍණ 1යි. මේ තුන් දෙනාගේම ආරෝපණය ඍණ 1යි. හරිද? මේ තුන් දෙනාගේ ආරෝපණයක් ඇත්තේ නැහැ ආරෝපණ බිඳුව. හරි? ඒ තුන් දෙනාගේ ආරෝපණයක් ඇත්තේ නැහැ ආරෝපණ බිඳුව. හරිද? ඕකේ. අර වගේම තමයි මේකත්. හරි? අර වගේමයි මේකත්. දකුණු පැත්තට යන්න මොකක්ද වෙන්නේ? ස්කන්ධය වැඩි වෙනවා. දකුණු පැත්තට යන්න ස්කන්ධය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙනවා කියලා කියන්නේ මොකක්ද? ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ ස්ථායීතාව. ස්ථායීතාව අඩු වෙනවා. හරි? ස්ථායීතාව අඩු වෙනවා. දකුණු පැත්තට යන්න ස්කන්ධය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙනවා කියන්නේ ස්ථායීතාව අඩු වෙනවා. හේතුව ශක්තිය වැඩි වෙන නිසා. ශක්තිය වැඩි කෙනෙක්ගේ ස්ථායීත්වය අඩුයි. හරිද? ඕකේ. එතකොට ලෙෆ්ටෝන 6ක් දැන් ඔයාලා දන්නවා. හරි. එතකොට මම සමරයිස් කරලා තියෙන හැම මේක ටක් ගාලා හරි. මෙතනින් සමරයිස් කරන්න ටක් ගාලා කරගෙන ආපු ටික දැනට. හරිද? ටක් ගාලා සමරයිස් කරන්න කරගෙන ආපු ටික මොකද්ද කරේ? හරි. මූලික අංශු ගත්තා. මූලික අංශු. හරි. ඒවා කාණ්ඩ දෙකකට බෙදුවා අපිනේ. මොනවද කාණ්ඩ දෙක? හරි. ෆර්මියෝන සහ බෝසෝන කියලා කාණ්ඩ දෙකකට බෙදුවා. ෆර්මියෝන ආයෙත් පාරක් කාණ්ඩ දෙකකට බෙදුවා මොනවද? ක්වාක්ස් අංශු සහ ලෙප්ටෝන කියලා. හරි. ක්වාක්ස් අංශු වල ක්වාක්ස් අංශු හයක් තිබ්බ මතක ඇති. අප් ක්වාක්, ඩවුන් ක්වාක්, චාම් ක්වාක්, ස්ට්‍රේන්ජ් ක්වාක් සහ ටොප් ක්වාක්, බොටම් ක්වාක්. එහෙම ක්වාක් අංශු හයක් තිබ්බා. ලෙප්ටෝන ගත්තට පස්සේ ලෙප්ටෝන හයක් තිබ්බා. මේ තියෙන්නේ 6. කියන්නේ දැන් නෑ ඉලෙක්ට්‍රෝනය, මෝනය සහ ටවෝනය යාලගේ නියුට්‍රිනෝ. ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ, මෝන නියුට්‍රිනෝ, ටවෝ නියුට්‍රිනෝ. හරිද? හරි. මම මේ MCQ කොට දාගන්න කියන්නේ. මේ ටික පොඩ්ඩක් දැනන් ඉන්න. වචන ටික දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ යාලගේ ආරෝපණ ටික දැනගෙන ඉන්න ඕනේ. හරි. ආරෝපණ ටික දැනගෙන ඉන්න ඕනේ. ඒක හරි. එතකොට මූලික අංශ යටතේ ෆර්මියෝන කියන එකේ ප්‍රධාන අංශු 12 ඔයාලා දන්නවා. 12 කියන්නේ 6 6 12ක් තියෙනවා. හරි. ඊළඟට හරිද? ඊගාවට මේ අපි කියනවා මේ ක්වාක් අංශු තියෙන්නේ. හරි. ක්වාක් අංශු. මේ ක්වාක් අංශු තියෙන්නේ. ක්වාක් අංශු වලින් හැදිච්ච කට්ටිය. හරිද? ක්වාක් අංශු වලින් හැදිච්ච කට්ටිය. හරි. ක්වාක් අංශු වලින් හැදිච්ච කට්ටියට අපි කියනවා දැන් ක්වාක් අංශු කියන්නේ මූලික අංශුනේ. ඒව එකට එකතු වෙලා කට්ටියව හදනානේ. අන්නේ හදන කට්ටියට අපි විශේෂ නමක් දෙනවා හැඩ්‍රෝන කියලා. හැඩ්‍රෝන. හරි. හැඩ්‍රෝන කියලා කියනවා මේ ක්වාක් අංශු හදපු කට්ටියට. ක්වාක් අංශු එකතු වෙලා හැදෙන කට්ටියට හැඩ්‍රෝන කියලා කියනවා. හරි. හැඩ්‍රෝන ආයත් පාරක් ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා. හැඩ්‍රෝන ආයත් පාරක් ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා. හරි. හැඩ්‍රෝන ආයත් පාරක් ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ තමයි බේරියෝන සහ
බේරියෝන සහ මීසෝන කියලා. බේරියෝන සහ මීසෝන කියලා හැඩ්‍රෝන ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා. දැන් හැඩ්‍රෝන කිව්වේ මොනවද? ක්වාක්ස් අංශු එකතු වෙලා හදපු කට්ටිය. ක්වාක්ස් අංශු එකතු වෙලා හදපු කට්ටිය අපි ආයි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. මොනවද? බේරියෝන සහ මීසෝන කියලා. හරිද? එහෙනම් මෙන්න මේ බේරියෝන කියන්නේ කවුද? මීසෝන කියන්නේ කවුද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට තියෙන්නේ අපි ඒ ටික කතා කරන්න. හරි. හරි. ඊළඟට තියෙන්නේ අපිට මෙන්න මේ ක්වාක්ස් වලින් හැදිච්ච කට්ටිය කියන්නේ හැඩ්‍රෝන ගැන කතා කරන්න. හැඩ්‍රෝන මං කිව්වා ජාති දෙකක් තියෙනවා මොනවද? බේරියෝන සහ මීසෝන කියලා. බේරියෝන සහ මීසෝන. හරිද? නම් ටික මතක තියාගන්න ආයෙත් කියන්නේ. හරිද? කරන්න දෙයක් නැහැ. එතකොට බේරියෝන ගත්තට පස්සේ මොකද? හරිද? බේරියෝන ගත්තට පස්සේ හරි බේරියෝන අරගත්තට පස්සේ බේරියෝන හැදිලා තියෙන්නේ ක්වාක්ස් අංශු 3ක් එකට එකතු වෙලා. ක්වාක්ස් අංශු 3ක් එකතු වෙලා තමයි බේරියෝන හැදිලා තියෙන්නේ. හැම බේරියෝනයක්ම හැදිලා තියෙන්නේ ක්වාක්ස් අංශු 3ක් එකට එකතු වෙලා. හරිද? බේරියෝන වලට උදාහරණ විදිහට ඔයාලා දන්නේවා තියෙනවා මොනවද දන්නවද? බේරියෝන වලට උදාහරණ විදිහට තියෙනවා මොනවද? හරි බේරියෝන උදාහරණ තමයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තමයි බේරියෝන වලට ප්‍රධාන උදාහරණ. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි බේරියෝන වලට උදාහරණ. හරි? එතකොට හරිද? මම කිව්වා බේරියෝන ඇතුලේ තියෙන මොනවයින්ද? ක්වාක්ස් අංශු 3ක් එකතු වෙලා. හරිද? තව විශේෂත්වයක් තියෙනවා. දැන් ක්වාක්ස් අංශු 12 මතක ඇති කියලා මම හිතනවා. මම පොඩ්ඩක් එහා පැත්තෙන් ඕනනම් 12 ලියලා තියන්න. හරි? මම අත ක්වාක්ස් අංශු 12. හරි? අප් ක්වාක් එක, ඩවුන් ක්වාක් එක. ඊට පස්සේ චාම් ක්වාක් එක, ස්ට්‍රේන්ජ් ක්වාක් එක. ඊට පස්සේ ටොප් ක්වාක් එක සහ බොටම් ක්වාක් එක. හරි? ඔය ටිකනේ ක්වාක් අංශු 6. හරි ක්වාක් අංශු 6යි ඈ. ක්වාක් අංශු 6 ඔය ටික. හරිද? මෙන්න මේ ටික. ඊට පස්සේ මේකේ තව පොඩි දැනගන්න දෙයක් තියෙනවා. ඒ දැනගන්න තියෙන දේ තමයි මෙන්න මේ ක්වාක් අංශු 6ට තියෙනවා ප්‍රති අංශු 6. දැන් උදාහරණයක් විදිහට කියන්නේ ක්වාක් වගේම ඉලෙක්ට්‍රෝන වලටත් මේ ප්‍රති අංශු කියන කතන්දරේ තියෙනවා. උදාහරණයක් විදිහට ලෙප්ටෝනයක් මේ ඉලෙක්ට්‍රෝනය වල දන්න ලෙප්ටෝනයක් තමයි ඉලෙක්ට්‍රෝනය වල දන්න ඉලෙක්ට්‍රෝනය. හරි. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඍණ එකයිනේ. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඍණ එකයි. ආරෝපණය ධනවන ඉලෙක්ට්‍රෝනය වගේම අංශුවක් තියෙනවනේ වල දන්න. ඒ මොකක්ද? ඒ තමයි පොසිට්‍රෝනය. හරි. පොසිට්‍රෝනය. හරි. එතකොට පොසිට්‍රෝනය කියලා කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිඅංශුව. ඒ නිසා අපි පොසිට්‍රෝනය ලියනකොට E bar කියලා ලියනවා. හරි. පොසිට්‍රෝනය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිඅංශුව. අන්න ඒ වගේ ඉලෙක්ට්‍රෝනය කියන්නේ එක ලෙප්ටෝනයක් විතරයි. ඒ වගේ ලෙප්ටෝන 6ක් තියෙනවා, ක්වාක්ස් අංශු 6ක් තියෙනවා. මේ අංශු 6ටම ප්‍රතිඅංශු 6කුත් තියෙනවා ක්වාක්ස් ගත්තට පස්සේ. ලෙප්ටෝනක් ගත්තට පස්සේ එහෙම. ඒක ඔක්කොම 12ක් තියෙනවා. ඒ 12ට ප්‍රතිඅංශු 12කුත් තියෙනවා. හරිද? හරි. මට මේක තරකයක් විදිහට කියන්න දෙයක් නෑ. මට කියන්න වෙන්නේ මෙහෙම තියනවා කියලා විතරයි. හේතුව මේව හොයාගත්තේ හින්දා. හරි. එතකොට ක්වාක්ස් අංශු 6ක් තියෙනවා. ඒ ක්වාක්ස් අංශු 6ට ප්‍රතිඅංශු 6ක් තියෙනවා. හරි. ප්‍රතිඅංශු 6ක් තියෙනවා. ඒවා අපි ලියනකොට ලියන්නේ U වල ප්‍රතිඅංශුව U bar. C වල ප්‍රතිඅංශුව C bar. හරි. ඒ විදිහට. එතකොට මොකක්ද වෙන්නේ? හරි. එතකොට මොකක්ද වෙන්නේ? නේ? දැන් U වල අපි දන්න ආරෝපණය කීයද? 3.2යිනේ. මම කිව්වේ කලින් ක්වාක්ස් වල උඩ කට්ටිය 3 දෙනාගේ ආරෝපණය ධන 3.2යි, යට කට්ටිය 3 දෙනාගේ ආරෝපණය ඍණ 3.1යි. හරිද? එතකොට U වල ආරෝපණය ධන 3.2යි නම් ධන 3.2යි නම් U bar වල ආරෝපණය වෙන්න ඕනේ මොකක්ද? මේකේ අනිත් පන්ත ප්‍රතිඅංශුව නෙවෙන්නේ. ඒ කියන්නේ ඍණ 3.2යි තමයි U bar වල ආරෝපණය. හරිද? U bar වල ආරෝපණය ඍණ 3.2යි. ඔන්න ඔය විදිහට ප්‍රතිඅංශු ගත්තට පස්සේ ප්‍රතිඅංශු වල තියෙන්නේ සාමාන්‍ය අංශුවේ ආරෝපණයේ විරුද්ධාගේ. කියන්නේ මෙයා ඍණයි නම් මෙයා ධනයි. මෙයා ධනයි නම් මෙයා ඍණයි. එහෙම.
හරිද? එතකොට දැන් ඉලෙක්ට්‍රෝනයේ කතන්දරෙන් ඔයාලට තේරුණානේ ප්‍රතිඅංශු කියන්නේ මොකක්ද කියලා. හරි. ඒතර ප්‍රතිඅංශු තියෙනවා හැම මේ ලෙප්ටෝනයකටම සහ හැම ක්වාක්ස් අංශුවකටම මේ විදිහට ප්‍රතිඅංශු තියෙනවා. හරිනේ. එතකොට අපි ආයෙත් යනවා මේ බේරියෝන කතාවට. හරිද? බේරියෝන කතාවට අපි ආයෙත් යනවා. හරිද? එතකොට දැන් බේරියෝන මම කියවා බේරියෝන හැදෙලා තියෙන්නේ මොනවද? ක්වාක්ස් අංශු තුනකින් තමයි බේරියෝන හැදිලා තියෙන්නේ. හරිද? ක්වාක්ස් අංශු තුනකින් තමයි බේරියෝන හැදිලා තියෙන්නේ. එතකොට පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේ ක්වාක්ස් අංශු පහෙන් බේරියෝන හැදෙන්න දායක වෙන්නේ අප් ක්වාක්ස් සහ ඩවුන් ක්වාක්ස් පමණයි. බේරියෝන හැදෙන්න දායක වෙන්නේ මෙන්න මේ ක්වාක්ස් අංශු 6න් අප් ක්වාක්ස් සහ ඩවුන් ක්වාක් පමණයි. හරිද? ඒකට හේතුව තමයි මොකක්ද? මේ පැත්තට යන්න ස්කන්ධය වැඩි වෙනවානේ. ස්කන්ධය වැඩි වෙනවා කියලා කියන්නේ ස්ථායීත්වය අඩු වෙනවා. ඒ නිසා මෙන්න මේ දෙන්න තමයි ඇත්තටම ස්ථායී අංශු දෙකකට ඉන්නේ. මේ දෙන්න තමයි ස්ථායී. මේ අනිත් හතර දෙනාම අස්ථායී කට්ටිය. හරි, අනිත් හතර දෙනාම අස්ථායී කට්ටිය. එතකොට මේ දෙන්න තමයි ස්ථායී නිසා බේරියෝන්ස් හදන්න දායක වෙන්නේ. හරිද? බේරියෝන්ස් හදන්න දායක වෙන්නේ නේද? U හා D කියලා කියන්නේ අප් ක්වාක් සහ ඩවුන් ක්වාක්. හරිද? එතකොට මෙයාලගේ දැන් ප්‍රෝටෝන හදන්නේ මොන තුන් දෙනාද, නියුට්‍රෝන හදන්නේ මොන තුන් දෙනාද? ඔන්න ඔය කතන්දරේම ඒ ලෙවල් මේ පේපර් එකේ ප්‍රශ්න වෙලා තියෙන දේවල්. හරිද? එතකොට දැන් ප්‍රෝටෝනයක් ගත්තට පස්සේ හරි ප්‍රෝටෝනයක් ගත්තට පස්සේ ප්‍රෝටෝනයේ ආරෝපණය කීයද? ගන්නවනේ ප්‍රෝටෝනයේ ආරෝපණය ධන 1. එහෙනම් අප් ක්වාක් සහ ඩවුන් ක්වාක් ගත්තට පස්සේ මොකක්ද වෙන්නේ? ප්‍රෝටෝනේ හැදිලා තියෙන්නේ නම් මොකක්කින් වෙන්න ඕනද? ප්‍රෝටෝනේ හැදිලා තියෙන්නේ ආරෝපණයේ ධන 1ක් වෙන්න නම් අප් ක්වාක් 2කින් සහ ඩවුන් ක්වාක් 1කින් එනවා. නේ? එතකොට මේ ධන 1ක් එන්නේ සුළු වුණාට පස්සේ නේ? මෙයා හැදිලා තියෙන්නේ අප් ක්වාක් 2කින් සහ ඩවුන් ක්වාක් 1කින්. නේ? අප් ක්වාක් 1 ආරෝපණය ධන 3න් 2යි. මේකෙත් ධන 3න් 2යි. මෙයාගේ ඍණ 3න් 1යි. හරි, එතකොට මේ ටික එකතු කරාට පස්සේ මොකක්ද බලන්නේ? ධන 3න් 2යි, ධන 3න් 2යි, ඍණ 3න් 1යි වුණාට පස්සේ එනවා කීයද? ධන 1ක් එන්නේ නේ. මේක සුළු කරලා බලන්න නේ. 3න් 4යි 1යි, 4 එකක් අඩු කරලා 3යි නේ කියන්නේ. 1යි එන්නේ, ධන 1ක් එන්නේ. එහෙනම් ප්‍රෝටෝන හැදිලා තියෙන්නේ අප් ක්වාක්ස් 2කින් හා ඩවුන් ක්වාක්ස් 1කින්. ඒගොල්ලන්ගේ ආරෝපණය එකතු කරාට පස්සේ ප්‍රෝටෝනයේ ආරෝපණය එනවා. හරිද? එතකොට ඔක අමතක වුණොත් එහෙම මෙන්න මේ ආරෝපණ ටික චුට්ටක් එකතු කරලා බලන්න. ඔයාලට මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ වගුව විතරයි. මේක මතකයි නම් ප්‍රෝටෝනයේ හැදිලා තියෙන්නේ මොනවෙන්ද කියලා ටක් ගාලා ගන්න පුළුවන්. මේ ආරෝපණයට මේ තුන් දෙනාගේ ආරෝපණ වල එකතුව සමානයි. හරිද? එතකොට ප්‍රෝටෝන හැදිලා තියෙන්නේ එහෙම. එහෙනම් නියුට්‍රෝන හැදිලා තියෙන්නේ කොහොමද? නියුට්‍රෝන හැදිලා තියෙන්නේ කොහොමද එහෙනම්? නියුට්‍රෝන හැදිලා තියෙන්නේ නියුට්‍රෝනයේ ආරෝපණය කීයද? බිඳුවයිනේ. නියුට්‍රෝනයට ආරෝපණයක් නැහැ නේද? නියුට්‍රෝනය කියලා කියන්නේ නියුට්‍රල් නිසා. නියුට්‍රෝනයේ ආරෝපණය බිඳුවයි. නියුට්‍රෝනයේ ආරෝපණය බිඳුවයි නම් නියුට්‍රෝනය හැදිලා තියෙන්නේ කොහොමද? නියුට්‍රෝනය හැදිලා තියෙන්නේ ඕනේ එක අප් ක්වාක් එකකින් සහ ඩවුන් ක්වාක්ස් 2කින්. එක අප් ක්වාක් එකකින් සහ ඩවුන් ක්වාක්ස් 2කින්. එතකොට ගන්න ආරෝපණය නේද? ධන 3න් 2යි. මෙයා ඍණ 3න් 1යි. මෙයාත් ඍණ 3න් 1යි. එතකොට ධන 3න් 2ට මේ දෙන්න එකතුව කැපිලා ගිහිල්ලා. මෙයා ධන 3න් 2යි, මේ දෙන්න එකතු කරලා පස්සේ ඍණ 3න් 2යි. එතකොට ධන 3න් 2 ඍණ 3න් 2 කැපිලා ගිහිල්ලා නියුට්‍රෝනයේ ආරෝපණය බිඳුව වෙනවා. එහෙනම් දැන් ඔයාලා දන්නවා බේරියෝන වන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ක්වාක් සංයුතිය මොකක්ද කියලා. හරිද? බේරියෝන හැදිලා තියෙන්නේ ක්වාක් අංශු තුනකින්. ඒගොල්ලෝ හැදිලා තියෙන්නේ මොන ක්වාක් අංශු වලින්ද කියලා අහලා ගන්න. හරි? ප්‍රෝටෝන හැදිලා තියෙන්නේ U සහ D අප් ක්වාක් 2යි ඩවුන් ක්වාක් 1යි. නියුට්‍රෝන හැදිලා තියෙන්නේ අප් ක්වාක් 1කින් සහ ඩවුන් ක්වාක්ස් 2කින්. හරි? බේරියෝන යටතේ අන්තිම විශේෂ පොයින්ට් එක. හරිද? බේරියෝන යටතේ අන්තිම විශේෂ පොයින්ට් එක. බේරියෝන යටතේ විශේෂ පොයින්ට් එකක් තියෙනවා. බේරියෝන්ස් හැදෙද්දී කොයි වෙලාවකවත් මෙන්න මේ අර U හා D විතරයිනේ කොහොමද හදන්නේ? U හා D විතරයි කොහොමද හදන්නේ? U ගේ හරි D ගේ හරි බායක එහෙම නැත්නම් ප්‍රතිඅංශු බේරියෝන්ස් හදන්න දායක වෙන්නේ නැහැ. හරිද?
බේරියෝන්ස් හදන්න අප් ක්වාක් වලවත් ඩවුන් ක්වාක් වලවත් ප්‍රතිඅංශු දායක වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. බේරියෝන්ස් හදන්නේ නෝමල් අංශු විසින් විතරයි. හරිද? ප්‍රතිඅංශු කොයි වෙලාවකවත් දායක වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ප්‍රතිඅංශු කොයි වෙලාවකවත් බේරියෝන හදන්න දායක වෙන්නේ නැහැ. හරිනේ? ඒතර බේරියෝන ගැන ඔය ටික දැනන් හිටියනම් ඇති. බේරියෝන කතාව මොනවද දැනන් ඉන්න ඕනේ සමරයිස් කරොත් එහෙම බේරියෝන කියලා කියන්නේ හැඩ්‍රෝන වල එක ආකාරයක් නේ. හැඩ්‍රෝන කියලා ගත්තේ මොකක්ද? හැඩ්‍රෝන කියලා කියන්නේ ක්වාක්ස් අංශු වලින් හැදිච්ච කට්ටිය. ඒතර ක්වාක්ස් අංශු තුනක් එකතු වෙලා හැදිච්ච කට්ටියට තමයි අපි කිව්වේ මොනවා කියලාද? බේරියෝන කියලා. ක්වාක්ස් අංශු තුනක් එකතු වෙලා හැදිච්ච කට්ටිය තමයි අපි කිව්වේ බේරියෝන කියලා. බේරියෝන හදන්න දායක වෙන්නේ මේ ක්වාක්ස් අංශු 6න් ජාති දෙකක් විතරයි. ඒ කවුද? අප් ක්වාක් සහ ඩවුන් ක්වාක් විතරයි. එතකොට අප් ක්වාක් සහ ඩවුන් ක්වාක් විතරයි නම් මේකට දායක වෙන්නේ. මේගොල්ලොන්ගේ ආරෝපණ බැලන්ස් වෙලා ප්‍රෝටෝනේ ආරෝපණය වෙන විදියට අප් ක්වාක් දෙකක් සහ ඩවුන් ක්වාක් එකක් තමයි ප්‍රෝටෝනේ හදන්නේ. අප් ක්වාක් එකක් සහ ඩවුන් ක්වාක් දෙකක් තමයි නියුට්‍රෝන හදන්නේ. හරිද? ඔය ටික චුට්ටක් දැනගෙන ඉන්න ඕනේ. හරි. බේරියෝන කතන්දරෙත් එහෙනම් එතනින් ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ මොකක් ගැන කතා කරන්නද? මීසෝන ගැන කතා කරන්න. හරි, ඊළඟට ඉන්නේ මීසෝන ගැන කතා කරන්න. හරි. එතකොට මේ තියෙන්නේ මෙතෙක් කතා කරපු සමරි එක මොනවද? මූලික අංශු කියලා જાතියක් තියනවා කියලා කිව්වා. ඒවා තමයි හැම පදාර්ථයක්ම හදලා තියෙන්නේ. අදාළේ චූටිම අංශු මූලික අංශු. ෆර්මියෝන සහ බෝසෝන කියලා જાති දෙකක් තියෙනවා කියලා මම කිව්වා. ෆර්මියෝන ගත්තට පස්සේ ෆර්මියෝන જાති දෙකයි ක්වාක් සහ ලෙප්ටෝන. මේ තියෙන්නේ ක්වාක්ස් අංශු 6. අප් ක්වාක්, ඩවුන් ක්වාක්, ෂාම්ස්, ස්ට්‍රේන්ජ්, টොප් බොටම්. ඊට පස්සේ යාළගේ ආරෝපණ මතක තියාගන්න. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ගත්තට පස්සේ මොනවද? ඉලෙක්ට්‍රෝනේ, මෝනේ සහ ටවෝනේ. මෙතන ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝ, මෝන නියුට්‍රිනෝ සහ ටව් නියුට්‍රිනෝ කියලා අය 6ක් තියෙනවා. හරිද? යාළගේ ආරෝපණ මේ උඩ තුන් දෙනාගේ ඍණ 1යි යට තුන් දෙනාගේ බිඳුවයි. ඒ ටික මතක තියාගන්න. හරි. ඊට පස්සේ මම කිව්වා මේ ක්වාක්ස් අංශු තියෙන්නේ. ක්වාක්ස් අංශු එකට එකතු වෙලා හැදිච්ච කට්ටියට කියනවා හැඩ්‍රෝන කියලා. හැඩ්‍රෝන ආයෙත් පාරක් ಜಾති දෙකක් තියෙනවා. මොනවද? බේරියෝන සහ මීසෝන කියලා. ඒතර බේරියෝන ගැන අපි දැන් කලින් කතා කරා. බේරියෝන කියන්නේ මොකද්ද? ක්වාක්ස් අංශු තුනක් එකතු වෙලා හැදිච්ච කට්ටිය. මීසෝන කියලා කියන්නේ ක්වාක්ස් අංශු දෙකක් එකතු වෙලා හැදිච්ච කට්ටිය. හරිද? මීසෝනත් ගත්තට පස්සේ ආයෙ කොටස් දෙකක් තියෙනවා. කොටස් දෙකක් කියලා කියන්නේ කාණ්ඩ දෙකක් තියෙනවා. ජාති දෙකක් තියෙනවා. හරිද? මේ මීසෝන ආයෙත් ගත්තට පස්සේ ජාති දෙකකට බෙදෙනවා. හරිද? පළවෙනි ජාතිය තමයි ෆයෝන. හරි. ෆයෝන. දෙවෙනි ජාතිය තමයි කෙයෝන. ෆයෝන සහ කෙයෝන කියලා මීසෝන ආයෙත් පාරක් කොටස් ජාති දෙකකට බෙදෙනවා. හරි. ෆයෝන සහ කෙයෝන. ෆයෝනයි කෙයෝන. හරිද? ෆයෝන කතා කරනකොට ෆයෝන තුන් දෙනෙක් ඉන්නවා. හරි. ෆයෝන තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා තමයි ෆයි නෝට් එක, ෆයි මයිනස් 1 and ෆයි ප්ලස් 1 කියලා ෆයෝන තුන් දෙනෙක් ඉන්නවා. ෆයි නෝට් එක, ෆයි මයිනස් 1 and ෆයි ප්ලස් 1. හරිද? ෆයෝන තුන් දෙනා. හරි. ෆයෝන තුන් දෙනා ගත්තට පස්සේ මේ ෆයෝන තුන් දෙනා හැදිලා තියෙන්නේ U හා D වලින් විතරයි. අප් ක්වාක් සහ ඩවුන් ක්වාක් වලින් විතරයි මේ ෆයෝනත් හැදිලා තියෙන්නේ. හරි. අප් ක්වාක් සහ ඩවුන් ක්වාක් වලින් විතරයි ෆයෝන හැදිලා තියෙන්නේ. හරිද? දැන් ඔයා දන්නවනේ අප් ක්වාක් එකේ ආරෝපණය කීයද? ධන 3න් 2යි. ඩවුන් ක්වාක් එකේ ආරෝපණය ඍණ 3න් 1යි. එහෙනම් ෆයෝන ෆයි නෝට් එකේ ආරෝපණය බිඳුවයිනේ. ෆයි නෝට් එකේ ආරෝපණය බිඳුවයිනේ. එහෙනම් ෆයි නෝට් එක හැදෙන්න නම් වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. තමයි මොනවද දෙක? හරි. මෙයා හැදෙන්න පුළුවන් මොන ක්වාක්ස් අංශු දෙකෙන්ද? U බා. U බා. U වල ධන 3න් 2යි. U බා කියලා කියන්නේ මොකක්ද? අප් ක්වාක් එකේ ප්‍රතිඅංශය යගේ ඍණ 3න් 2යි. එතකොට U බා වලින් ෆයි නෝට් හැදෙන්න පුළුවන්. ධන 3න් 2යි ඍණ 3න් 2යි බිඳුවයි.
ඊට පස්සේ අනිත් එක තමයි d bar. d bar. ඒකෙනුත් හදන්න පුළුවන්. d වල ඍණ 3 එකයි d bar වල එහෙනම් ධන 3 එකයි. හේතුව d වල ප්‍රතිඅංශුනේ d bar කියලා කියන්නේ. ඒතර ඒකේ මේ i කියන්නේ බිඳුව. එහෙනම් pi note එක හදන්න පුළුවන් මේ දෙන්න. හරිනේ? pi note එක හදන්න පුළුවන් මේ දෙන්න. ඊට පස්සේ pi ඍණ 1 ඍණ 1 හැදෙන්න පුළුවන්. එතකොට කොහොමද? pi ඍණ 1 හැදෙන්න පුළුවන් මොකෙන්ද? u bar 1 d ආවතික් ඍණ එකක් වෙනවා නේද? u bar වෙනකොට මොකක්ද වෙන්නේ? u bar වෙනකොට මේක ඍණ 3න් දෙකක් වෙනවා. d කියන්නේ කොහොමද ඍණ 3 එකයි. ඒතකොට ඍණ 3න් දෙකයි ඍණ 3 එකයි එකතු වුණාට පස්සේ හරි ඍණ 1යි. u bar 1 d. එහෙම නැත්තම් හරි u bar 1 d වුණොත් ඒක හැදෙන්න පුළුවන්. ඊළඟට 5 plus එක හරි 5 plus එක හැදෙන්න පුළුවන් කොහොමද? 5 plus 1 එක හැදෙන්න පුළුවන් කොහොමද? uත් එක්ක d bar uත් එක්ක d bar ඉන්නකොට 5 plus එක හැදෙන්න පුළුවන්. ධන එකක් තියෙන එක. හරිද? දැන් u කියලා කියන්නේ කොහොමද? ධන 3න් දෙකයි. d කියලා කියන්නේ ඍණ 3 එකයි. d bar එක එතකොට ධන 3 එකක් වෙනවා. ඒ දෙන එක තුනට පස්සේ ධන 1. හරිද? ඒතර මෙන්න මේ විදිහට quarks අංශ එකතු වෙලා තමයි 5 note 5 minus එක සහ 5 plus එක හැදෙන්නේ. හරි? 5 ඕන 3 quarks අංශ සම්මිතෙන්න ඕනේ එහෙනම් මේ විදිහට. හරි ලොකු සීන් එකක් නැහැ. බිඳුව හැදෙන්නේ කවුරු එකතු වුණාට පස්සේද? ඍණ 1 හැදෙන්නේ කවුරු එකතු වුණාට පස්සේද? ධන 1 හැදෙන්නේ කවුරු එකතු වුණාට පස්සේද? එච්චරයි. හරි? එතනින් 5 වුණත් ඉවරයි. හරිද? ඊට පස්සේ q හරි k1 හරිද k1 ගත්තට පස්සේ k1 ජය ගණක් ඉන්නවා k note එක k minus 1 එක සහ k plus 1 එක හරි k note එක k minus 1 එක සහ k plus 1 එක k1 වල විශේෂත්වය තමයි k1 එක අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ. k1 එක අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ කවුද? k1 එක අනිවාර්යෙන් ස්ට්‍රේන්ජ් quark එකක් අන්තර්ගත විය යුතුමයි. k1 එක අනිවාර්යෙන් ස්ට්‍රේන්ජ් quark එකක් අන්තර්ගත විය යුතුමයි. ඒක ස්ට්‍රේන්ජ් වෙන්න පුළුවන්, ස්ට්‍රේන්ජ් එකේ බාහිර වෙන්න පුළුවන්. මේ දෙන්නගේ එක්කෙනෙක් අනිවාර්යෙන් k1 එක අන්තර්ගත විය යුතුමයි. හරි? ඒක k1 එකක් හැදලා තියෙන්න වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ස්ට්‍රේන්ජ් quark එකක් එක්ක එකතු වෙන්න පුළුවන් මොනවද? u එකක් හෝ d එකක් එකතු තමයි k1 හැදෙන්නේ. හරි? तो स्ट्रेंज quark के आरोपण की इतने का तरह स्ट्रेंज quark के आरोपण ऋण 3 එකයි. හරිද? ස්ට්‍රේන්ජ් quark के आरोपण ऋण 3 එකයි. ऋण 3 එකයි නම් හරි ස්ට්‍රේන්ජ් quark के आरोपण ऋण 3 එකයි නම් स्ट्रेंज quark के बाह्य के आरोपण ඉන්නවනේ ධන 3 එකක් විදියට. හරිද? ස්ට්‍රේන්ජ් quark के बाह्य के आरोपण ඉන්නවනේ ධන 3 එකක් විදියට. එහෙනම් මේ කට්ටිය එකතු වෙලා නම් මේ k note හැදෙන්නේ නැත්තම් k ඕනේ ආරෝපණයක් නැති එක හැදෙන්නේ. හැදෙන්න පුළුවන් විදි මොනවද? හරි හැදෙන්න පුළුවන් කොහොමද? d bar එකත් එක්ක d bar එක කියලා කියන්නේ ධන 3 එක d bar එකත් එක්ක s එක නැත්නම් ස්ට්‍රේන්ජ් quark එක ඩවුන් quark එකේ ප්‍රතිඅංශුවත් එක්ක ස්ට්‍රේන්ජ් quark එක එකතු වෙලා හැදෙන්න පුළුවන්. හේතුව මෙතන ඩවුන් quark එකේ ප්‍රතිඅංශුව කියලා කියන්නේ ධන 3 එකයි ස්ට්‍රේන්ජ් quark එක ඍණ 3 එකයි තුන බිඳුවයි. එහෙම නැත්නම් තව වෙන්න පුළුවන් මොකක්ද? තව වෙන්න පුළුවන් ඩවුන් quark එකත් එක්ක ස්ට්‍රේන්ජ් quark එකේ ප්‍රතිඅංශ එකතු වෙලා. ඩවුන් quark එකත් එක්ක ස්ට්‍රේන්ජ් quark එකේ ප්‍රතිඅංශ එකතු වෙලා. ඩවුන් quark එක ඍණ 3 එකයිනේ. ස්ට්‍රේන්ජ් quark එකේ ප්‍රතිඅංශුව ධන 3 එකයි. ඒ දෙන්න එකතු වුණාට පස්සේ බිඳුවයි. හරි. ඍණ එකට එන්න. හරි. ඍණ එකට එනකොට මොකක්ද වෙන්න පුළුවන්? ඍණ එකට එනකොට අපිට ගන්න පුළුවන්. හරි. up quark එකේ බාය එකත් එක්ක ස්ට්‍රේන්ජ් quark එක. up quark එක ධන 3න් 2යි. up quark එකේ බාය එකෙන්ද කීයද? up quark එකේ බාය එක එනවා ඍණ 3න් 2යි. up quark එකේ බාය එක එනවා ඍණ 3න් 2යි. up quark එකේ බාය එක ඍණ 3න් 2යි. එහෙනම් up quark එකේ බාය එකත් එක්ක ස්ට්‍රේන්ජ් quark එක එකතු වුණාට පස්සේ ඍණ 3න් 2යි ඍණ 3 එක එකතු වුණාට පස්සේ ඍණ 1. හරි. එහෙම ගන්න පුළුවන් ඒක. හරිද? ඊගාවට එහෙම නැත්තම් හරි ඊළඟට ගන්න පුළුවන් අපිට k+ එක.
හරි ධනයක ආරෝපණය වෙන එක කොහොමද ගන්න වෙන්නේ? අපිට ගන්න වෙන්නේ up quark එකත් එක්ක strange quark එකේ බායක. up quark එකත් එක්ක strange quark එකේ බායක එකතු වුණාට පස්සේ ගන්න පුළුවන්. හරිද? එහෙනම් මේ විදිහට quarks අංශු එකතු වෙලා තමයි මේ ෆයෝන සහ කේෝන හැදිලා තියෙන්නේ. හරිද? ආයෙත් පාරක් මම ෆයෝන සහ කේෝන සමරයිස් කරන්නම්. ෆයෝන සහ කේෝන කියන්නේ කාගේ කට්ටියද? මීසෝන වල කට්ටිය. මීසෝන වල කට්ටිය කියලා කියන්නේ quarks අංශු දෙකකින් හැදිච්ච කට්ටිය. එතකොට ෆයෝන ගත්තට පස්සේ ෆයෝන ජාති තුනක් තියෙනවා. ෆයි නෝට් එක, ෆයි මයිනස්, ෆයි ප්ලස්. නෝට් එක හැදෙනකොට ආරෝපණයේ බිඳුව. ඒ ආරෝපණයේ බිඳුව වෙන්න U හා D විතරක් පාවිච්චි කරලා ආරෝපණයේ බිඳුවෙන් හදන්න පුළුවන් දෙක මේ දෙක. හරි. ඍණ එක වෙනකොට U බා එකයි D. U බා කියනකොට ඍණ 3 2යි. D එකෙන් ඍණ 3 1යි. ටෝටල් එක ඍණ 1යි. ධන එක වෙනකොට U එකයි D බා එකයි. U එක කියනකොට ධන 3 2යි. D බා කියනකොට ධන 3 1යි. දෙක එකතුව 1යි. එහෙම. ඊට පස්සේ කේෝන ගත්තට පස්සේ කේෝන වල අනිවාර්ය මේ සංරචනයක් විදිහට ඉන්න ඕනේ කවුද? ස්ට්‍රේන්ජ් quark එක අනිවාර්යෙන් ඉන්න ඕනේ. ස්ට්‍රේන්ජ් quark එක අනිවාර්යෙන් ඉන්න ඕනේ. ස්ට්‍රේන්ජ් quark හරි ස්ට්‍රේන්ජ් quark එකේ බායක හරි දෙකේ. හරිද? එතකොට ස්ට්‍රේන්ජ් quark එකේ ඉන්නවා කියලා කියන්නේ නෝට් එක හදන්න පුළුවන් D බායකත් එක්ක ස්ට්‍රේන්ජ් quark එක. D බා කියලා කියන්නේ ධන 3 1යි. D කියන්නේ ඍණ 3 1යි. ඒකේ බායක ධන 3 1යි. ස්ට්‍රේන්ජ් quark එකේ ඉන්න තුන ඍණ 3 1යි නම් බිඳුවයි. D එක ආයත පාර ඍණ 3 1යි. ස්ට්‍රේන්ජ් quark එක ඍණ 3 1යි. ඒකේ බායක ධන 3 1යි බිඳුවයි. හරි? මේක එකතු වුණාට පස්සේ ඍණ 1යි. මේ දෙන්න එකතු වුණාට පස්සේ ධන 1යි. හදලා බලන්න. හරිද? ඔන්න ඔය විදිහට තමයි මීසෝන වල quark සංයුතිය එන්නේ. හරි මීසෝන වල quark සංයුතිය එන්නේ. හරිද? එතකොට දැන් almost වගේ අංශු භෞතික විද්‍යාවේ තව ෂූට් එකක් තියෙනවා. මේ බෝසෝන ගැන ෂූට් එකක් කතා කරන්න තියෙනවා. හරි. මෙන්න මේ ෆර්මියෝන ගැන අපි දැන් කතා කරලා ඉවරයි. ෆර්මියෝන ගැන කතා කරලා ඉවරයි. ආයෙත් පාරක් සමරයිස් කරන අන්තිම කතාවේ ෆර්මියෝන ටික. හරි. ෆර්මියෝන කියලා කියන්නේ මූලික අංශු වල එක જાතියක්. හරි. ජාතියක් අනිත් ජාතියයි බෝසෝන. ෆර්මියෝන කතා කරනකොට ඒවා වර්ග දෙකක් තියෙනවා. quark සහ lepton. quarks 6යි leptons 6යි තියෙන්නේ. හරි. quarks 6කුයි leptons 6කුයි තමයි තියෙන්නේ. හරි. quarks 6යි leptons 6යි තියෙන්නේ. එතකොට quarks 6 ගත්තට පස්සේ up quark, down quark, charm quark, strange quark සහ top quark, bottom quark. හරි. lepton ගත්තට පස්සේ ඉලෙක්ට්‍රෝනය, මෝනය, ටවෝනය, ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝනෝව, මෝන නියුට්‍රෝනෝව සහ ටව් නියුට්‍රෝනෝව. ඔය විදිහට ඔය 6 6 12ක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ ප්‍රතිඅංශු තියෙනවා. ඒවා බාහිරකින් ලබනු කරන්නේ ප්‍රතිඅංශයක් වෙනකොට වෙන එකම දේ තමයි යාගේ ආරෝපණය චේන්ජ් වෙනවා. ආරෝපණය මාරු වෙනවා. හරිද? ආරෝපණය මාරු වෙනවා. ඊට පස්සේ අපි කිව්වා මෙන්න මේ quarks අංශු එකතු වෙලා හැදිච්ච ඒවාට කියනවා මොනවා කියලාද? මේ බේරියෝන කියලා, හැඩ්‍රෝන කියලා. හැඩ්‍රෝන ගත්තට පස්සේ හැඩ්‍රෝන ජාති දෙකක් තියෙනවා. බේරියෝන සහ මීසෝන කියලා. හරිද? බේරියෝන කතා කරනකොට බේරියෝන හැදලා තියෙන්නේ quarks අංශු 3ක් එකට එකතු වෙලා. මීසෝන හැදලා තියෙන්නේ quarks අංශු 2ක් එකට එකතු වෙලා. හරිද? බේරියෝන කතා කරන උදාහරණ දෙන්න මම කිව්වා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ප්‍රෝටෝන කියන්නේ එතකොට quarks සංයුතිය UUD, නියුට්‍රෝන එක UDD. පහළදී. හරිද? කඩපාඩම් කරන්න ඕනේ නැහැ. ආරෝපණයෙන් ගණන් කරලා ගත හැකියි. හරි. ඊට පස්සේ මීසෝන ගන්නකොට ෆයෝන සහ කේෝන තියෙන්නේ. ෆයෝන ගත්තට පස්සේ U හා D විතරයි ඒකට සහදන්න දායක වෙන්නේ. කේෝන හදන්න ස්ට්‍රේන්ජ් quark එක අනිවාර්යෙන් දායක වෙනවා. එතකොට කේෝන එක අනිවාර්යෙන් ස්ට්‍රේන්ජ් quark එකක් තියෙනවා. ෆයෝන ගත්තට පස්සේ ෆයි නෝට්, ෆයි මයිනස් සහ ෆයි ප්ලස්. හරි. ඒවා හැදිලා තියෙන්නේ මෙන්න මේ සංයුතියින්ගෙන් quark අංශු එකතු වෙලා කේෝන හැදිලා තියෙන්නේ K0, K- and K+. ඒවා හැදිලා තියෙන්නේ මෙන්න මේ සංයුතියෙන්ගෙන් quark අංශු එකතු වෙලා. හරිනේ. එහෙනම් ෆර්මියෝන ටික එතනින් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ බෝසෝන ගැන චූට්ටක් කතා කරමු. හරි. හරිද? එතකොට බෝසෝන කතා කරද්දී බෝසෝන කියන જાතිය ලොකුවට වැදගත් මම කියන්නේ එලෙවල් සිලබස් එකේ ලොකුවට කතා කරන්නේ නැහැ. බෝසෝන කියලා කියන්නේ ඇත්තටම මේ අර දැන් ඔය එක එක ස්කන්ධ අතර ඇති වෙනවනේ බල, ගුරුත්වාකර්ෂණ බල, විද්‍යුත් බල, චුම්බක බල. ඔන්න ඔය බල ඇති වෙන්න හේතු විදිහට අංශු භෞතික විද්‍යාව පහදන්නේ මෙයාලා අතර බෝසෝන හුවමාරු වෙනවා. මේ බෝසෝන හුවමාරු වෙනකොට තමයි ඒ බල විද්‍යාවට ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරිද? ඒ යටතේ ඔයාලා පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ බෝසෝන ගැන මෙන්න මේ ටික විතර. හරිද? මොනවද? බෝසෝන වලින් මේ
ග්‍රැවිටෝන කියන කට්ටිය. ග්‍රැවිටෝන කියන කට්ටිය තමයි ගුරුත්වාකර්ෂණ බලවලට හේතු වෙන්නේ. හරි. ඊට පස්සේ ඔය විද්‍යුත් චුම්බක බල තියෙන. චුම්බක බල විද්‍යුත් ක්ෂේත්‍ර ඒවට හේතු වෙන්නේ ෆෝටෝන කියන කට්ටිය. ෆෝටෝන කියන කට්ටිය. ඊට පස්සේ න්‍යෂ්ටික බල අපිට දුබල න්‍යෂ්ටික සහ ප්‍රබල න්‍යෂ්ටික කියලා බල දෙකකට බෙදන්න පුළුවන්. දුබල න්‍යෂ්ටික බල සහ ප්‍රබල න්‍යෂ්ටික බල කියලා ජාති දෙකකට බෙදන්න පුළුවන්. මෙන්න මේ දුබල න්‍යෂ්ටික බල වලට හේතුව තමයි W බෝසෝන සහ Z බෝසෝන කියලා චාර්ට් දෙකක් තියෙනවා. W බෝසෝනයි Z බෝසෝනයි මෙන්න මේ දුබල න්‍යෂ්ටික බල ඇති කරන කට්ටිය. හරි. ප්‍රබල න්‍යෂ්ටික බල කතා කරනකොට ප්‍රබල න්‍යෂ්ටික බල ඇති කරන්නේ ග්ලූෝන කියලා චාර්ට්. ග්ලූෝන කියලා જાතියක්. වෙන වචන ටිකදී තමයි චුට්ටක් මතක තියාගන්න වෙන්නේ. හරි? නැත්තම හරි. ගුරුත්ව බල තමයි ග්‍රැවිටෝන. එතකොට જાති හතර තමයි මොනවද? ග්‍රැවිටෝන, ෆෝටෝන, W සහ Z, බෝසෝන සහ ග්ලූෝන. හරිද? ඔය ටික තමයි එතකොට අංශු භෞතික විද්‍යාව යටතේ තියෙන්නේ. හරි. ටක් ගාලා සමරයිස් කරන්න. හරිද? අංශු භෞතික විද්‍යාව කතා කරනකොට ජාති දෙකක් තිබ්බ ප්‍රධාන. හරි. ඔයාලත් මාත් එක්කම කියාගෙන යන්න. මොනවද ජාති දෙක? ෆර්මියෝන සහ බෝසෝන. ෆර්මියෝන ගැන අපි කතා කරා. ෆර්මියෝන කියලා මොනවද අපිට? ක්වාක් සංචුවේ lepton. ක්වාක් සංචු හයක් තිබ්බ. අප් ක්වාක්, ඩවුන් ක්වාක්, චාම් ක්වාක්, ස්ට්‍රේන්ජ් ක්වාක්, টොප් ක්වාක්, බොටම් ක්වාක්. ක්වාක් සංචු 6යි. එයාලගේ ආරෝපණය ගත්තට පස්සේ අප් ක්වාක් එකේ, චාම් ක්වාක් එකේ, টොප් ක්වාක් එකේ ධන 3න් 2යි, ඩවුන් ක්වාක් එකේ, ස්ට්‍රේන්ජ් ක්වාක් එකයි, බොටම් ක්වාක් එකයි ඍණ 3න් 1යි. හරිද? ඊට පස්සේ අර ස්කන්ධය වැඩි වෙනකොට ස්ථායීතාවය අඩු වෙනවා. ඒ කතන්දර ටික චුට්ටක් බලාගන්න. ඊට පස්සේ අඩට ආවට පස්සේ lepton. leptonත් 6ක් තියෙනවා. මොනවද? ඉලෙක්ට්‍රෝනය, මුවෝනය, ටවෝනය, ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝනෝ, මේ මුවෝන නියුට්‍රෝනෝ සහ ටව් නියුට්‍රෝනෝ. ඒ වගේ ආරෝපණය තියෙන ඍණ 1යි බිඳුවයි. මතකයිනේ? ඊළඟට අපි කතා කරා මේ ක්වාක් සංචු එක තුළ හැදෙන කට්ටිය. ඒවට කියනවා අපි හැඩ්‍රෝන කියලා. හැඩ්‍රෝන කතා කරනකොට හැඩ්‍රෝන ජාති දෙකක් තියෙනවා. මොනවද? බේරියෝනයි, මීසෝනයි. බේරියෝන කියලා කියන්නේ ක්වාක් සංචු තුනක් එකතු වෙලා හැදෙන කට්ටිය. උදාහරණ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ප්‍රෝටෝනය හැදෙන්නේ අප් ක්වාක් 2යි, ඩවුන් ක්වාක් 1යි. නියුට්‍රෝන හැදෙන්නේ ඩවුන් ක්වාක් 2යි, අප් ක්වාක් 1යි. හරිනේ? ඊට පස්සේ මීසෝන කතා කරානේ. මීසෝන කතා කරනකොට මීසෝන ජාති දෙකක් තියෙනවා. මොකද? ෆයෝනයි, කියෝනයි. ෆයෝන ගත්තට පස්සේ ෆයි නෝට් එක, ෆයි මයිනස් එක, ෆයි ප්ලස් එක. කියෝන ගත්තට පස්සේ කේ නෝට් එක, කේ මයිනස් එක, කේ ප්ලස් එක. හරි. ෆයෝන හදන්නේ ජාතික වෙන්නේ මේ දායක වෙන්නේ මොන දෙන්න විතරයිද? අප් ක්වාක් එකයි, ඩවුන් ක්වාකුයි විතරයි. පමණයි. ඊට පස්සේ කියෝන හදන්න ස්ට්‍රේන්ජ් ක්වාක් එක අනිවාර්යෙන් දායක වෙන. ඊට අමතරව අප් ක්වාක් සහ ඩවුන් ක්වාක් දායක වෙන්න පුළුවන්. හරිනේ. එහෙම. එතකොට ඒගොල්ලෝගේ ආරෝපණ එක්ක බැලන්ස් කරලා එන්නේ කොහොමද, හැදෙන්නේ කොහොමද, මොන සංයුතියින්ගෙන්ද කියලා චුට්ටක් බලා ගන්න ඕන. ඒ ටික කරලා තමයි අපි ආයේ බෝසෝන ගැන කතා කරන්නේ. බෝසෝන ගැන කතා කරනකොට බෝසෝන කියලා කියන්නේ එක එක ස්කන්ධ අතර බල ඇති වෙන්න, නැත්නම් ශේෂ්ත්‍ර ඇති වෙන්න හේතුව. එතකොට මෙන්න මේ ටික චුට්ටක් දැනගෙන ඉන්න ඕනේ. ගුරුත්ව ශේෂ්ත්‍ර ඉලෙක්ට්‍රෝන, ඊට පස්සේ චුම්බක ශේෂ්ත්‍ර ෆෝටෝන, හරි. ප්‍රබල න්‍යෂ්ටික ශේෂ්ත්‍ර වලට මේ ග්ලූෝන, දුබල න්‍යෂ්ටික ශේෂ්ත්‍ර වලට W සහ Z, බෝසෝන කියන කට්ටිය තමයි දායක වෙන්නේ. හරි. ඔන්න ඔය ටික චුට්ටක් දැනගෙන ඉන්න අංශු භෞතික විද්‍යාවට තියෙන. අපි ඊළඟට යමු past papers discussion එකට. දැන් අපි කරන්න යන්නේ මේ අංශු භෞතික විද්‍යාව පසුගිය අවුරුදු වල අහලා තියෙන past paper ප්‍රශ්න ටිකක් චුට්ටක් බලන්න. හරිද? 2019 වගේ ඉඳන් හැම අවුරුද්දකම එක MCQ එකක් අහලා තියෙනවා අංශු භෞතික විද්‍යාවෙන් නොකඩවා. ඒ හින්දා මේ අවුරුද්දේත් අනිවාර්යෙන් වගේ අංශු භෞතික විද්‍යාවේ MCQ එකක් අහයි. එහෙම අහන්න එපා. ඉතින් මේ ටිකේම අහලා තියෙන නිසා. හරි. එතකොට අපි 2024 ඉඳන් පටන් අරගෙන පිටිපස්සට යමු. හරි. කියන්නේ 2024 ඉල්ලලා අවුරුද්ද. ඒ කියන්නේ මේ ගිය අවුරුද්ද පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නේ එල්ල තියෙන්නේ අංශු භෞතික විද්‍යාවෙන්. හරි.
එතකොට ඒක අහනවා මේ මියෝනයක් එහෙම නැත්නම් මේකටම තමයි අපි කතා කරේ මුවෝන කියලා. හරිද? මුවෝනම තමයි දැන් මේ මියු කියලා දෙන්නේ. හරි? මුවෝනයක්. හරි? මියු. ආරෝපණය ඍණ 1යි. පිළිබඳව මේ ප්‍රකාශ වගයක් දීලා තියෙනවා. හරි? ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. ප්‍රකාශ තුනෙන් මේ සත්‍යය වහන්නේ නේ. හරි? ඒකේ පළවෙනි එක ඒ ප්‍රකාශනයේ මොකක්ද තියෙන්නේ? හරි? ඒකේ තියෙනවා මොකක්ද? ඒ ලෙප්ටෝනයකි. ඔව් ඒක ලෙප්ටෝනයක් තමයිනේ. මතකයි ලෙප්ටෝන්ස් ටික. ලෙප්ටෝන්ස් ටික මතක ඇති මොනවද? මාත් එක්ක මොහොම මතක් කරගන්න. හරි? ඉලෙක්ට්‍රෝනය, මෝනය, ටවෝනය තියෙනවා. ඊට අමතරව ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව, මෝන නියුට්‍රිනෝව, හරි? මෝන නියුට්‍රිනෝව සහ ටවෝන නියුට්‍රිනෝව තියෙනවා. ඔය 6නේ ලෙප්ටෝන්ස් 6නේ. පරම්පරා 3 ලෙප්ටෝන්ස් 6 තමයි ඔය 6. ඒතර මේ 6 ආරෝපණය හැම මොකක්ද මතකයිද? උඩ එක්කිනාගේ ආරෝපණය ඍණ 1යි, යට එක්කිනාගේ ආරෝපණය 0යි. ඊට අමතරව දකුණට යනකොට ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ ස්ථායීතාවය අඩු වෙනවා. හරි? ඔය ටික ලෙප්ටෝන් ටික. ලෙප්ටෝන ගැන ඔය ටික තමයි දැනන් ඉන්න ඕනේ. ශක්තිය වැඩි වෙනවා. ශක්තිය අඩු වෙනවා. ස්කන්ධය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙනවා. ස්ථායීතාව අඩු වෙනවා. හරි? ස්ථායීතාව අඩු වෙනවා. හේතුව ශක්තිය වැඩි වීම තමයි. හරි? ස්කන්ධය වැඩි වෙන නිසා ඒ සමාන MC වර්ග අණුව ශක්තිය වැඩි වෙනවා. ඒ හින්දා ස්ථායීතාව අඩු වෙනවා. හරිනේ? එහෙම තමයි මේ මූණ ගැන කතන්දරේ 2024 අහලා තියෙන්නේ. හරි? එතකොට ඒ ප්‍රකාශනේ හරි. ඒක ලෙප්ටෝනයක් තමයි. ඊට පස්සේ කියනවා එය ක්වාක් 3කින් සෑදී ඇත. එහෙම නෑනේ. දැන් ලෙප්ටෝන කියලා කියන්නේත් මොකක්ද? ලෙප්ටෝන කියන්නේත් අර මූලික අංශුවක්. ඒ කියන්නේ චූටිම අංශුවක්. අර ක්වාක් සහ මුවෝන මේ ක්වාක් සහ ලෙප්ටෝන කියන දෙකමනේ මූලික අංශු විදිහට අපි කතා කරේ. ඒතර මුවෝනය කියලා කියන්නේත් මොකක්ද? මූලික අංශුවක්. ක්වාක් එකක් වගේම තමයි. හරිද? ඒක මේ හැඩ්‍රෝනයක් නෙවෙයි. ක්වාක් එක තුල හැදෙන එකක් නෙවෙයි. නේ? හැඩ්‍රෝන කියලා කතා කරේ මොනවද අපි? බේරියෝනයි මීසෝනයි නේ. එතකොට මේ මුවෝනය කියලා කියන්නේ නැත්නම් මේකේ මියෝනයක් කියලා දීලා තියෙන්නේ මුවෝනය කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. මුවෝනය එතකොට ක්වාක් 3කින් සෑදිලා ඇති කියන එක වැරදි. ඒකත් මූලික අංශුවක්ම තමයි. ඒක ක්වාක්ස් වලින් නෙවෙයි හැදිලා තියෙන්නේ. හරි? ඒ නිසා B වැරදි. C එක ගන්න. C එකේ තියෙනවා මොකක්ද? එහි ස්කන්ධය ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයට වඩා වැඩි. අන්න මේ කතන්දරේ දැන් හරි. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයට වඩා මෝනේ තියෙන දකුණෙන් එහෙනම් දකුණට යන ස්කන්ධය වැඩි වෙනවා. හරි? එහෙනම් මේ තියෙන්නේ දකුණට යන ස්කන්ධය වැඩි වෙනවා. ඒ කියන්නේ දකුණට යන ස්කන්ධය වැඩි වෙනවා කියලා කියන්නේ C ප්‍රකාශනෙත් හරි. එතකොට උත්තරේ එන්න ඕනේ මොකක්ද? A හා C පමණක් සත්‍ය වේ. උත්තරේ 3 එන්න ඕනේ. හරිනේ. 2024 උසස් පෙළ පේපර් එකේ එතකොට ඒ වගේ මේ ලේසියක් අහලා තියෙනවා. හරිද? ලොකු කේස් එකක් නැහැ. හරි 2024. අපි යන් 2023ට 24 තමයි පිටිපස්සට යන්නේ. 2023. හරි. චූටි වෙලාවක් අරගෙන ටග් ගාලා MC එක කරලා ඉන්න. වීඩියෝ එක පෝස්ට් කරලා. වීඩියෝ එක පෝස්ට් කරලා MC එක කරලා බලන්න. හරිද? හරි. එතකොට මේ ඒක කියන්නේ මොකක්ද? නියුට්‍රෝන එක ක්වාක් සංයුතිය. අයියෝ එන ලේසියිනේ. ඒක හැම කරානේ. නියුට්‍රෝන එක ක්වාක් සංයුතිය. දැන් නියුට්‍රෝනයක් කියලා කිව්වේ මොකක්ද? අපි කතා කරානේ ක්වාක් අංශු එකතු වෙලා හැදෙන ඒවා. ක්වාක් අංශු වලින් හැදෙන ඒවාට අපි කිව්වා හැඩ්‍රෝන කියලා. හැඩ්‍රෝන කියලා කිව්වා. හැඩ්‍රෝන ඊට පස්සේ ಜಾති දෙකකට බෙදෙනවා කියලා කිව්වනේ. හැඩ්‍රෝන ಜಾති දෙකකට බෙදෙනවා මොනවද? බේරියෝන සහ මීසෝන. බේරියෝන සහ මීසෝන වලට බෙදෙනවා. බේරියෝන යටතේ තමයි මෙන්න මේ නියුට්‍රෝනේ තියෙන්නේ. බේරියෝන යටතේ දෙකක් තියෙනවානේ. ප්‍රධාන ඒවානේ ප්‍රෝටෝනයයි නියුට්‍රෝනයයි. හරි. ඒතකොට බේරියෝන යටතේ තමයි මේ නියුට්‍රෝනේ තියෙන්නේ. හරිද? බේරියෝන තමයි නියුට්‍රෝන එන්නේ. ඒතකොට නියුට්‍රෝනේ හැදෙන්නේ ක්වාක් 3කින්. හේතුව තමයි මොකද? බේරියෝන්ස් හැදෙන්නේ ක්වාක් අංශු 3කින්, මීසෝන්ස් හැදෙන්නේ ක්වාක් අංශු 2කින්. හරි. එහෙනම් ක්වාක් අංශු 3කින් තමයි මේ නියුට්‍රෝනය හැදිලා තියෙන්න ඕනේ. ඊට පස්සේ නියුට්‍රෝනයේ ආරෝපණය කීයද? නියුට්‍රෝනයේ ආරෝපණය බිඳුවයි. නේ නියුට්‍රෝනයේ ආරෝපණයක් ඇත්තේ නැහනේ. එහෙනම් මෙන්න මේ ක්වාක් අංශු වලින් U හා D විතරයි මේකට කොහොමද දායක වෙන්නේ? හරි. ක්වාක් අංශු වලින් හැදෙනකොට ආරෝපණය බිඳුවක් වෙන්න ඕනේ. එතකොට UUD වෙන්න විදියක් නැහැ නේ. UUD වුණොත් එහෙනම් මොකක්ද වෙන්නේ? UUD වුණොත් එහෙම ධන 3න් 2යි ධන 3න් 2යි. ධන 3න් 2යි ධන 3න් 2යි. ඍණ 3 1යි. එතකොට නෑ ඒක වැරදි. එතකොට ආරෝපණය ධන එකක් නේ. ඒ කියන්නේ UUD වලින් හැදෙන්නේ මේ මොකද්ද? මේ ප්‍රෝටෝන. මේ ප්‍රෝටෝන.
හරි ඒ නිසා ඒක වැරදි. නියුට්‍රෝනේ හැදෙන්නේ කොහොමද? U dd වලින්. U වල ආරෝපණය ධන 3න් 2යි. හරි. d වල ආරෝපණය ඍණ 3න් 1යි මේ d එකේ ඍණ 3න් 1යි. එතකොට මේ තුන් දෙනාගේ සමස්තය එනකොට බිඳුවයි. ඒ කියන්නේ U dd විදිහට තමයි නියුට්‍රෝනය ක්වාක් සංයුතිය පෙන්වන්නේ. නියුට්‍රෝනේ ක්වාක් සංයුතිය U dd. එතකොට උත්තරේ එන්න ඕනේ 2. එහෙන ලේසි. හරි. කේස් එකක් නැහැනේ. අපි යනවා 2022 ප්‍රශ්නෙට. 2022 ප්‍රශ්නේ. හරි. මේකත් පොඩි වෙලාවක් අරගෙන විනාඩි දෙකක් අරගෙන ටක් ගාලා කරන්න විනාඩි දෙකක් යන්නේ මේක හද. හරි. කරලා බලන්න වීඩියෝ එක. ඒකේ තියෙන u බාහයක. හරි. මේ අප් ක්වාක් එකක ප්‍රතිඅංශුවක්. අප් ක්වාක් එකක ප්‍රතිඅංශුවක ආරෝපණය. ඉතින් අපි දන්නවනේ අප් ක්වාක් එකක ආරෝපණය කීයද? අප් ක්වාක් එකක ආරෝපණය ධන 3න් 2යි. අප් ක්වාක් එකක ආරෝපණය ධන 3න් 2. එහෙනම් අප් ක්වාක් එකේ ප්‍රතිඅංශුවේ ආරෝපණය එන්න ඕනේ ඍණ 3න් 2. හරි. ප්‍රතිඅංශුවේ ආරෝපණය ඍණ 3න් 2 එන්න ඕනේ. ඒ කියන්නේ උත්තරේ 4. හරි උත්තරේ 4 එන්නේ ඍණ 3න් 2. හරිනේ. ක්වාක්ස් ටික මතකයි නේද? ක්වාක්ස් ටික ටක් ගාලා මොන්නම් මතක් කරන්න. ක්වාක්ස් 6ක් තියෙනවා. මොනවද 6? අප් ක්වාක් එක, ඩවුන් ක්වාක් එක, චාම් ක්වාක්, ස්ට්‍රේන්ජ් ක්වාක්, හරි. টොප් ක්වාක්, බොටම් ක්වාක්. හරි. අප් ඩවුන් টොප් බොටම් දෙපැත්තේ CS මැද. හරි. මේ තුන් දෙනාගේ ආරෝපණය තියෙන්නේ කීයද? ධන 3න් 2යි. මේ තුන් දෙනාගේ ආරෝපණය තියෙන්නේ ඍණ 3න් 1යි. දකුණට යන්න යන්න ස්කන්ධය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙනවා. ඒ කියන්නේ ස්ථායීතාව අඩු වෙනවා. හරිනේ. ඔය ටික තමයි ක්වාක්ස් ටික. හරි ක්වාක් සංචු 6. එතකොට මේක අහන්නේ ක්වාක් එකේ අප් ක්වාක් එකේ බායක. ඒ කියන්නේ අප් ක්වාක් එකේ ප්‍රතිඅංශුව. හරි ප්‍රතිඅංශුව ගැන අහන්නේ. તો ප්‍රතිඅංශුව වෙනකොට අප් ක්වාක් එකේ නම් ධන 3න් 2 එහෙනම් ප්‍රතිඅංශුව ඍණ 3න් 2ක් වෙන්න ඕන. හරි එතකොට උත්තරේ 4. අපි ආව 2021 ප්‍රශ්නෙට 2021 ප්‍රශ්නෙට ආවා. හරි මේකත් පොඩි වෙලාවක් අරගෙන MCQ කරලා බලන්න. ඕකේ වීඩියෝ පෝස් කරලා MCQ කරලා බලන්න. ඒකේ තියෙන්නේ මොකද්ද? ඩවුන් ක්වාක් එකක ආරෝපණය. අර මුලින් කියපු එකම තමයි ඩවුන් ක්වාක් එකක ආරෝපණය කීයද? ඍණ 3න් 1යි නේ. ඩවුන් ක්වාක් එකක ආරෝපණය ඍණ 3න් 1යි. හරි. එහෙනම ලේසි. ඒක කියලා දෙන්න දෙයක් නැහැ. ඒක එහෙම් පිටින්ම කරපු එකක් අහලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඩවුන් ක්වාක් එකක ආරෝපණය ඍණ 3න් 1යි. හරි. උත්තරේ 3 8ට 3. හරිනේ. අපි යනවා 2020ට. 2020. හරි. 2020 MCQ කරලා වීඩියෝ එක බලන්න. එතකොට අහන්නේ මොකද්ද? ප්‍රෝටෝන එක සහ නියුට්‍රෝන එක ක්වාක් සංයුතිය අහන්නේ. දැන් අපි කලිනුත් කිව්වනේ ප්‍රෝටෝන එක ක්වාක් සංයුතිය එන්නේ ධන එකක ආරෝපණයක් එන විදියට. ඒ කියන්නේ UU DN නේ. U එකක් කියන්නේ ධන 3න් 2ක් නේ. ධන 3න් 2යි ධන 3න් 2යි ඍණ 3න් 1ක් එන විදිහට තමයි UUD කියලා එන්නේ. එතකොට මෙයාගේ සම්පූර්ණ ආරෝපණය ධන 1යි. එහෙනම් මේක ප්‍රෝටෝනයක්. UUD තමයි ප්‍රෝටෝන එක ක්වාක් සංයුතිය. නියුට්‍රෝන එක ක්වාක් සංයුතිය එනකොට නියුට්‍රෝනේ මේ ප්‍රෝටෝනේනේ. මේ ප්‍රෝටෝනේ. එතකොට නියුට්‍රෝනේ ක්වාක් සංයුතිය නියුට්‍රෝන එන්නේ කොහොමද? UDD විදියටනේ. ධන 3න් 2යි ඍණ 3න් 1යි ඍණ 3න් 1යි. හරි. එහෙනම ලේසි. හරිනේ. එතකොට UUD සහ UDD කියලා තමයි උත්තරේ එන්න ඕනේ. ප්‍රෝටෝන සහ නියුට්‍රෝනේ ක්වාක් සංයුතිය. එහෙනම් උත්තරේ එන්නේ කීයද? උත්තරේ එන්නේ 4. 6ට 4. හරි. ඕකේ. හරි. ඊගාවට 2019 උසස් පෙළ ප්‍රශ්නේ. හරි. 2019 මේකට ටක් ගාලා ප්‍රශ්නේ කරලා බලන්න. ඒක කියනවා අංශ භෞතික විද්‍යාවේ සොයාගෙන ඇති සාක්ෂණව පදාර්ථයේ සෑදිලා ඇත්තේ මොන වගේද? හරි. ක්වාක් සහ ලෙප්ටෝන වලින් මම කිව්වනේ පදාර්ථ දෙන්නේ ඒවයින් කියලා. එතකොට ක්වාක් අංශු 6ක් සහ ලෙප්ටෝන 6ක් තියෙනවා. එහෙනම් හෙනම ලේසි උත්තරේ 5 එන්නේ. ක්වාක් අංශු 6 මතක ඇති. මම ආයෙත් පාරක් ලියන්නේ නැහැ. අප් ක්වාක්, ඩවුන් ක්වාක්, චාම් ක්වාක්, ස්ට්‍රේන්ජ් ක්වාක්, টොප් ක්වාක්, බොටම් ක්වාක්. ලෙප්ටෝන 6 ඉලෙක්ට්‍රෝනය, මුවෝනය, ටවෝනය, ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව, මුවෝන නියුට්‍රිනෝව සහ ටවු නියුට්‍රිනෝව. ඔය 6 තමයි ලෙප්ටෝන 6. එහෙනම් අංශු භෞතික විද්‍යාව සොයාගෙන සාක්ෂණ පදාර්ථය හැදිලා තියෙන්නේ මොනවින්ද? ක්වාක් අංශු 6කින් සහ ලෙප්ටෝන 6කින්. 2019 හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ 5. හරි. එහෙනම් ওই විදිහට අපි
අවුරුදු 6ක අහපු MCQ ටිකත් සාකච්ඡා කරලා දැම්ම ටක් ගාලා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ඔයාලගේ LL paper එකේ එක MCQ එකක ලකුණක් ගන්න ඇති වෙයි කියලා. මේක බලලා ගියොත් අනිවාර්යෙන් ඒ ලකුණ ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. අලුත් නම් subscribe කරලා set වෙන්න. මේ දිගටම වීඩියෝ දාන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි එහෙනම් good luck ඔයාලා හැමෝටම.